120 මොටාර් රවි 3ක් මිලිමීටර් 81 මොටාර් රවි 2ක් මිලිමීටර් 80 මොටාර් අවියක් සහ මිලිමීටර් 60 මොටාර් අවියක් ඇතුළු මෙම LTTE බර අවිතුගය යුද හමුදාවේ 58 වන සේනාංකය විෂමඩු උතුරු ප්‍රදේශයේදී LTTEට එල්ල කළ ප්‍රහාරයකින් පසු අත්කරගත්තා. මෙම මොටාර් අවිවලට අමතරව භාවිත නොකළ තෝමෝබැරික් අවි 8ක් සහ ඩිස්පෝසබල් RPG අවි 10ක්ද LTTE අතහැර දමා ගොස් වන්නේ මෙහිමේදී මෙතෙක් එක් ප්‍රහාරයකදී අත්කරගනු ලැබූ බර අවි වැඩිම ප්‍රමාණය මෙයයි. ආරුල් හා ග්‍රෙනේඩ් බෝම්බ තොගයක්ද මෙහිදී හමු වුණා. මීට අමතරව ක්ලේමෝ බෝම්බ 10ක්ද මෙම අවි තොගයට ඇතුළත්. කිලෝග්‍රෑම් 20ක ක්ලේමෝ බෝම්බයක්ද ඒ අතර වෙනවා. මයික්‍රෝ පිස්තෝල 17ක් AK-47 රයිෆල් 16ක් ස්නයිපර් අවියක් ඇතුළු ගිනි අවි විශාල ප්‍රමාණයක්ද මේ අවිතොගයට ඇතුළත්. අපේ ප්‍රහාරය හමුවේ වුන්ට වෙන විකල්පයක් නැහැ. මේවා එක්කෝ අපිට අපේ ප්‍රහාර හමුවේ අපේ අත්පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒවා අතහැර දමලා උට යන්න වෙනවා. එහෙම නැත්නම් උන්ට මේවා විනාශ කරලා දමලා උන්ට ඉවත්ව යාමට සිදු වෙනවා. LTTE ලෝකයේ ධනවත්ම හා වැඩිම වත්කම් සහිත ත්‍රස්තවාදී සංවිධානය ලෙසයි සැලකෙන්නේ. මද්‍රව්‍ය හා අවිජාවාරම කප්පම් ලබා ගැනීම ත්‍රස්තවාදී විදේශ ආයතන අරමුදල් යටතේ පෝෂණය වූ LTTE නවීන යුද හා තාක්ෂණ උපකරණ විදේශවලින් රහසිගතව ලබාගෙන එංගලන්තයේ වේල්සී නිෂ්පාදනය කර ඇති මෙම ජංගම සංනිවේදන කුලන ඊට උදාහරණයක්. විශ්වමඩු උතුරු ප්‍රදේශයේදී හමු වූ මෙම ජංගම කුලන අඩි 50 කොටස් 4කින් හකුලා ඇති අතර අඩි 200ක් උසට ස්වයංක්‍රීයව එසවිය හැකියි. මෙය රෝද සහිත ටෙලරයක් මත ස්ථාපිත කර ඇති අතර හකුලා තැනින් තැනට ගෙන යාම සිදු කරලා. LTTE පසුපසට එද්දී සිය සංනිවේදන කටයුතු පවත්වාගෙන යාමට මෙයද රැගෙනවිත්. අවියාවුද සමග LTTE සමාජිකයන්ගේ යුද ඇඳුම් හිස්වැසුම් පාවහන් අවිරඳවන හා තවත් පැළඳුම් විශාල ප්‍රමාණයක්ද හමුදාව සොයාගෙන වන්නේ මෙහිමේදී මෙතෙක් හමු වූ LTTE නිල ඇඳුම් විශාලතම තොගය මෙයයි. අවියාවුද අතහැර හමුදාවට බහර වන ලෙස රජය මේ වන විට අවසන් නිවේදනය LTTEට නිකුත් කර තිබෙනවා. හමුදාවට අත්කර ගැනීමට තවත් ඉතුරුව ඇත්තේ වර්ග කිලෝමීටර් 280ක භූමි ප්‍රමාණයක් පමණයි. LTTE නිල ඇඳුම් දහස් ගණනක් මේ ස්ථානයේ තිබෙනවා. මෙම අවසන් අධීරයේදී LTTE බොහෝ විට ඔවුන්ගේ මෙම නිල ඇඳුම් සහ අවියාවුද අතහැර සාමාන්‍ය ජනතාව අතරට එක්වීම බලාපොරොත්තු විය හැකි කරුණක්. මෙම අවසන් මොහොතේදී එයදැයි සිදුවන්නේ දැන් මෙම නිල ඇඳුම් ඇසුරෙන් මතුවන සැකයයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම විශ්වමඩු සිට